Welcome to the Wave Cinema Plus YouTube channel. Hi everyone. ඔයාලා දැකලා තියෙනවද ආදරයක් ඉල්ලන්න යන හැම පාරම කෙල්ලන්ගෙන් ගුටි කන අවාසනාවන්ත කොල්ලෙක් වේ. හැබැයි වැඩේ කියන්නේ මෙහෙම ආදරේ හරියන්නේ නැති මේ කොල්ලා අන්තිමට රස්සාවට යන්නේ අනිත් අයට කසාද හොයලා දෙන මැරේජ් ප්‍රොපෝසල් කම්පැනි එකකට. ඒ මදිවට එතන බොස් විදියට ඉන්න කෙල්ලා අනිත් අයට මැච් 900ක් හදලා දුන්නට තමන්ගේ ජීවිතේට ආදරේ කියන වචනේ ලං කරගන්නවත් කැමති නැහැ. කොමඩි රොමෑන්ස් පිරිනු 2025 අලුතින් රිලීස් වුණ ෆිල්ම් එක තමයි මේ ආරෝමලේ කියන්නේ. මේක IMDb යගේ 7.3ක් වගේ අගයක් හිමි කරගන්න සමත් වෙලා තියෙනවා. මෙච්චර සුපිරි ෆිල්ම් අරගෙන එන Wave Cinema Plus YouTube channel එක තාමත් subscribe කරේ නැද්ද? දැම්ම පහලින් පේන subscribe button එක click කරලා all කරගෙන අපි බලමු ආදරේ පිස්සුවෙන් හොයන කොල්ලයි ආදරේට වෛර කරන කෙල්ලයි එකට වැඩ කරන්න ගත්තම මොන වගේ අලකලංචියක් වෙයිද කියලා. අන්තිමට මේ දෙන්න ආදරෙන් බැඳෙයිද? නැත්තම් හැමදාම වගේ මේ අහිංසකයාට ආයෙත් ගුටි කන්න වෙයිද? බලන්න. කතාව පටන් ගන්නේ අජිත් කියන කොල්ලෙක් පල්ලියක ඉඳගෙන ඉන්න තැනකින්. එයා යාගේ යාළුවා සචින් එක්ක ඉන්නවා. අජිත් ප්‍රේක්ෂකයන්ට කියනවා ඔයාලගේ පේනවද මම මෙතන මොනාද කරන්න කියලා. ඒක දැනගන්න නම් ඔයාලට මගේ කතාව අහන්න වෙනවා. එතනින් කතාව අවුරුදු 12කට පස්සේ දෙවර්ස් 10 වර්ෂයේ සීන් එකක් තමයි පෙන්වන්නේ. අජිත් 10 වෙනි පන්තියේ ඉන්න කාලේ. අද අජිත් අලුත්ම ෆිල්ම් එකක් බලන්න යාගේ යාළුවා එක්ක එනවා. මොකද ඒ ෆිල්ම් එකේ නිලියෝ 3 දෙනෙක්ම ඉන්නවලු. යාළුවා ඇහුවේ ඒකේ අපි හැමෝම ආස කරන සීන් තියෙනවද කියලා. ඒත් අජිත්ගේ යාළුවා සචින් කියනවා මචන් මට අජිත්ට ටිකට් ගන්න අමතක වුණා. මොකද අජිත් කවදාවත් අපේ එක්ක ෆිල්ම් බලන්න ආවේ නෑනේ. ඒක නිසා මේ පාරත් එන්නේ නැති වෙයි කියලා හිතුවා කියලා තමයි කියන්නේ. අනිත් පැත්තෙන් අජිත් මේ ෆිල්ම් එක බලන්න ටිකට් ගන්න ඇවිත් ඉන්නවා. ඒත් ටිකට් නැහැ. අජිත් දුකින් එතනින් යනවා. සචින් අනිත් යාළුවෝ එක්ක ෆිල්ම් බලන්න යනවා. අජිත් හිතනවා මම දැන් මොකද කරන්න කියලා. එයා වෙනම තවත් ෆිල්ම් එකක් බලන්න යනවා. ඒක ආදර කතාවක්. ඒක බැලුවට පස්සේ අජිත් ආදරය කියන දේ කොච්චර ලස්සනද කියලා දැනගන්නවා. ඒ වෙලාවේ ඉඳන් එයාටත් ආදරය කරන්න ඕනේ වෙනවා. ඊට පස්සේ අජිත් අම්මගෙන් අහනවා අම්මේ ඔයා කවදා හරි ආදරය කරලා තියෙනවද කියලා. අම්මා කියනවා ඔව් ඒ ඔයාගේ තාත්තට කියලා කියනවා. හරියටම ඒ වෙලාවටම එයාගේ තාත්තත් එනවා. තාත්තා ඉන්ෂුරන්ස් එකක් කරන කෙනෙක්. වැඩට යන ගමන්. එයා දිහා බලලා අජිත් අපිට කියනවා අද වෙනකන් තාත්තමට මම ඉල්ලපු දේවල් එකක්වත් දීලා නැහැ. මම සයිකල් එකක් ඉල්ලුවාම දුන්නේ කෙල්ල පාවිච්චි කරන එකක්. මම වැටෙන්නේ නැහැ කියලා. මම ටීවී බලන්න ගියාම කේබල් එකක් කපලා දැම්මා. මම ඉගෙන ගන්න ඕනේ කියලා. අජිත් මේ විදිහට කියන ගමන් සචින් ළඟට යනවා. මචං ජීවිතේ හරිම පාළුයි වගේ. මටත් ආදරයක් ලැබුණොත් මටත් සතුටින් ඉන්න පුළුවන්. සචින් කියනවා උඹට පිස්සුද කියලා. ඊළඟ දවසේ අජිත් ඉස්කෝලෙත් ඒ කතාවම කියනවා. සචින් ටිකක් හිතලා අසල ඉන්න ස්මෘති කියන කෙල්ලගෙන් ඉරේසර් එකක් ඉල්ලනවා. ස්මෘති දෙන්න බෑ කියනවා. ඒත් සචින් අජිත්ට උදව් කරනවා. ඉල්ලුවා නම් දෙන්න එපයි. ස්මෘති අජිත් දිහා බලලා ඉරේසර් එක දෙනවා. අජිත් හිතනවා අනේ එයා මට දුන්නා. එයා මට ආදරෙයිද? මේ හිතන ගමන් අජිත් ඊළඟ දවසේ ඉඳන් ස්මෘතිගෙන් පෙන්සල් වගේ දේවල් ඉල්ලන්න ගන්නවා. ස්මෘතියත් ඒ හැමදේම දෙනවා. මේ හැමදේම දැක්කම අජිත්ට හිතනවා ස්මෘති එයාට ආදරය කරන්න පටන් ගත්තා කියලා. එක දවසක් අජිත් ස්මෘතිව එයාගේ උපන්දිනයට ආරාධනා කරනවා. ස්මෘතියත් ඒකට එනවා. ඊළඟ දවසේ අජිත්ගේ උපන්දිනේ දවසේ යාළුවෝ ගෙදර එනවා. එතනට ස්මෘතියත් ඇවිල්ලා අජිත්ට තැහැග්ගක් දෙනවා. අජිත් තැහැග්ග අරන් ගිහින් බලනකොට ඒකේ තිබ්බේ කවකටු පෙට්ටියක්. අජිත් කියනවා බලන්න එයා මාව කොච්චර පරිස්සම් කරනවද කියලා. සචින් නලනා ඇයි මචන් කවකටු පෙට්ටියක්නේ දුන්නේ. අජිත් කියනවා අද මම ස්මෘතියට මගේ හිතේ තියෙන දේ කියනවා. මට එයාට ආදරෙයි කියලා. හරියටම ඒ වෙලාවටම ස්මෘති එනවා. අජිත් මම ඔයාට කවකටු පෙට්ටියක් දුන්නේ. ඒක නිසා හෙට ඉඳන් මගෙන් කිසිම දෙයක් ඉල්ලන්න එපා. මේක අපි සචින් hina වෙනවා. අජිත්ට නම් පොට්ටම දුක හිතනවා. එයාට එපා වෙලා කේක් කපනවා. ඊළඟ දවසේ ඉඳන් එයා ආදරය හොයන එක නවත්තනවා. කතාවේ ඉදිරියට ගිහින් අවුරුදු 5කට පස්සේ පෙන්වනවා. අජිත් කොලෙජ් එකට ඇවිත්
අද එයා ක්‍රිකට් ගහන්න ආවා. සචින්ට ෆීල්ඩින් කරන්න කියනවා. සචින් එකපාරක් හොඳට ගහනකොට බෝලේ වැටෙන්නේ මේඝා කියන කෙල්ලෙක් ළඟට. අජිත් මේඝා දිහා බලන් ඉන්නවා. මේඝත් අජිත් දිහා බලනවා. අජිත් දැනගන්නවා මේඝා යාට වඩා වැඩිමහල් කෙනෙක් කියලා. ඒකෙන් එයා සතුටු වෙනවා. ඊළඟ දවසේ ඉඳන් අජිත් මේඝාව පන්න ලුහු බඳිනවා. මේඝත් ඒක දන්නවා. බැලුව බැල්මට මේඝත් අජිත්ට කැමති වගේ පේනවා. ටික කාලයක් යනවා. එක දවසක් අජිත් බෝලයක් අරගෙන ඒකේ I love you කියලා ලියනවා. යාළුවන්ට කියනවා මම මේ බෝලෙට ගහනවා ඒක කෙලින්ම මේඝට වැටෙන්න ඕනේ කියලා. අජිත් ඒ විදිහටම කරන්න ලෑස්ති වෙනවා. මේඝා යන වෙලාවට එයා බෝලෙට ගහනවා. ඒත් බෝලේ විනුවත වැරදිලා අජිත්ගේ බැට් එක තමයි කෙලින්ම වැටෙන්නේ මේඝාගේ ඔළුවටම. ඒත් එක්කම අජිත්ගේ කතාවත් ඉවර වෙනවා. දැන් කතාව වර්තමානයට එනවා. අජිත් කියනවා මගේ ආදර කතා කවදාවත් සාර්ථක වුණේ නැහැ. ඒක නිසා අද මම පල්ලියට ආවේ මගේ ආදරේ සාර්ථක කරගන්න. එතනින් අපිට තේරෙනවා අජිත් ආවේ කෙල්ලෙක්ගේ විවාහයක් නවත්තන්න කියලා. එයා ඒ කෙල්ලට ආදරෙයි. කෙල්ල පල්ලියට එනකොට අජිත් එයා ඉස්සරහට ඇවිල්ලා කියනවා මට ඔයාට ආදරෙයි. මේ විවාහය නවත්තන්න. මේක අහපු කෙල්ලගේ ගෙදර අය අජිත්ටයි සචින්ටයි ගහන්න එනවා. ඊට පස්සේ අජිත් මල් පෝච්චියක් යාලා දිහාට විසික් කරද්දි පැලේ අතේ තියෙද්දි පෝච්චිය ගිහින් එතන ළඟ තිබ්බ BMW කාර් එකට වැටෙනවා. ඒක නිසා ලොකු කලබලයක් වෙනවා. ඊළඟට අපි දකින්නේ අජිත්තුයි සචින්නුයි පොලිස් ස්ටේෂන් එකේ ඉන්නවා. කෙල්ලගේ ගෙදර අය පැමිල්ලක් දාලා. සචින් අජිත්ට කියනවා මචං උඹේ ආදරේ පිස්සු හින්දා මටයි වද දෙන්නේ. හරියට මේ වෙලාවට අජිත්ගේ තාත්තා එනවා. එයා අජිත්ව මේ විදිහට දැකලා ලැජ්ජාවටපත් වෙනවා. පොලිස් නිලධාරිය තත්ත්වය කියනවා. ඔයාලා 80000ක් දුන්නොත් මං ඔයා දෙන්නව බේරගන්නවා. අජිත්ගේ තාත්තට වෙන කරන්න දෙයක් නැති නිසා සල්ලි දීලා අජිත්තුයි සචින්නුයි නිදහස් කරගන්නවා. ගෙදර ආවට පස්සේ අජිත් තාත්තට කියන්නේ මේක ගැන අම්මට කියන්න එපා. ඒත් තාත්තා ඒකට උත්තරයක් දෙන්නේ නැහැ. අජිත්ගේ අම්මා අහනවා පල්ලියට ගියේ මොන කෙල්ලව මොයාගෙනද කියලා අහනවා. ඒ කියන්නේ තාත්තා හැමදේම කියලා. අජිත් කියනවා මට වැරදුනා. මං ආයෙත් එහෙම කරන්නේ නැහැ. අම්මා අජිත්ට බනිනවා. උඹ ලොකු වුණා තාම රස්සාවක්වත් නැහැ. ඒත් අපි කවදාවත් උඹට රස්සාවක් හොයාගන්න කිව්වේ නැහැ. ඒත් අද තාත්තට පොලිසියට යන්න වුණා කියලා අම්මා අජිත්ට මොන්දටම බයින්න ගන්නවා. අම්මා අජිත්ට බනිනකොට අජිත් තාත්තට කියනවා ඔයාට මේක ගැන අම්මට කියන්නේ නැතුව ඉන්න බැරි වුණා නේද කියලා. මේක අහපු අම්මා අජිත්ට පාරක් දානවා. ඊට පස්සේ එයා සැමියට කියනවා ඔයා අජිත්ට රස්සාවක් ගැන කියන්න හැදුවා නේද? ඔයාගේ යාළුවාගේ කම්පැනි එකට මෙයාව දාන්න. අද ඉඳන් එයා එතන වැඩ කරයි. කියලා අජිත්ගේ අම්මා තදින්ම කියන හින්දා අපේ කොල්ලා අජිත්ටත් මේකට කියන්න දෙයක් නැහැ. අජිත් මේ කතාව සචින්ට කියනවා. සචින් කියනවා රස්සාවක් කරන එක හොඳයි. එතකොට ගෙදර අය ඔයාව ගණන් ගනීවි. ඊළඟ දවසේ අජිත් තාත්තගේ යාළුවාගේ කම්පැනි එකේ ඉන්ටර්විව් එකට එනවා. ඒක ඇත්තටම මැට්‍රිමෝනි කම්පැනි එකක්. ඒ කියන්නේ ලව් කරන්න කපල් හොයලා දෙන තැනක්. අජිත් හිතනවා මට මේ වැඩේ කරන්න පුළුවන් වෙයිද කියලා. හැබැයි අම්මා කිව්ව නිසා යනවා. ලිෆ්ට් එකකින් එනකොට කෙල්ලෙක් සින්දු කියනවා. අජිත් එයා දිහා බලන් ඉන්නවා. ඒ කෙල්ලත් එයා යන තට්ටුවටම යන්නේ. ඊට පස්සේ අජිත් එයාගේ තාත්තගේ යාළුවා වන ජේවියර්ව මුණ ගැහෙනවා. ජේවියර් කියනවා ඉන්ටර්විව් එක ඕන නැහැ. ඔයා ජොබ් එකට එන්න. ඒත් මාස 3ක් ඇතුළත කිසිම දියුණුවක් පෙන්නුවේ නැත්නම් මම ඔයාව එළියට දානවා. ජේවියර් මයූර්ව කැඳවලා අජිත්ට ඔක්කොම කියලා දෙන්න කියනවා. මයූර් අජිත්ට වැඩ කියලා දෙන්න එළියට එනකොට අජිත්ට ඩවතත්තයි කෙල්ලව පේනවා. එයාගේ නම අංජලි. එයා එතන මැනේජර්. ඒ කියන්නේ අජිත්ගේ බොස්. මයූර්ට පේනවා අජිත් අංජලි දිහාම බලන් ඉන්නවා. ඒත් එයා කිසිවක් කියන්නේ නැහැ. ගෙදර ගිහින් අජිත් අම්මට කියනවා එයාට ජොබ් එකක් හම්බුණා කියලා. අම්මා සතුටු වෙනවා. ඊළඟ දවසේ අජිත් ඔෆිස් එකට එනවා. එතන මීටින් එකක් යනවා. අංජලි ආදරය ගැන ලස්සන කතාවක් කියනවා. අජිත් හිතනවා මේ කෙල්ල මම වගේම හිතනවා. ඒත් අංජලි කියනවා මේ කතා කියලා තමයි අපි ක්ලයන්ට්ලා අරගෙන එයාලට ගැලපෙන කෙනාව හොයලා බැඳලා දෙන්න ඕනි කියලා. මේක අහපු අජිත් කන්ෆියුස් වෙනවා. හැමෝටම මේ මාසේ ටාගට් දෙනවා. මීටින් එක ඉවර වෙලා හැමෝම යනකොට අංජලි අජිත්ව නවත්තනවා. ඔයාගේ පළවෙනි දවස නිසා මොකුත් කියන්නේ නැහැ. ඒත් හෙට ඉඳන් වෙලාවට ආවේ නැත්නම් ජොබ් එකෙන් අයින් කරනවා. මේක අහපු අජිත් දුකින් යනවා. ඊට පස්සේ අජිත් මයූර්ගෙන් අංජලි ගැන අහනවා. මයූර් කියනවා එයා මගේ ජූනියර් කෙනෙක්.
ඒත් එයා වැඩේට කොච්චර දක්ෂද කියනවද? එයා කෙනෙක්ව බැඳලා දෙන්න හිතුවොත් ඒක කරලා තමයි නවතින්නේ. අද වෙනකම් 900කට වැඩි කපල් මැච් කරලා තියෙනවා. ඒක නිසා එයා අපි හැමෝගෙව බොස්. එයාට තවත් කම්පැනි වලින් ඔෆර්ස් එනවා. ඒත් එයා යන්නේ නැහැ. ඒක නිසා ජේවියර් සර් එයා කියන හැමදේම අහනවා. මේක අහපු අජිත් පුදුම වෙනවා. ඊළඟ දවසේ ඉඳන් අජිත් වෙලාවට වැඩට එන්න පටන් ගන්නවා. එයාට වැඩ කියලා දෙනවා. අජිත්ගේ වැඩේ තමයි ක්ලයන්ට්ලගේ අවශ්‍යතා අහලා ඒ අනුව ගැලපෙන අය හොයලා දෙන්න එක. ඒ හැමදේම අහලා අජිත්ට මහන්සි. මෙහෙම දවස් කීපයක් යනවා. එක දවසක් අජිත් කියපු මැච් එකකට කෙනෙක් තරහ වෙනවා. මේක දැකපු අංජලි ඇවිත් තත්ත්වේ සමතේකට පත් කරනවා. අජිත්ට තේරෙනවා අංජලි වැඩේදී කොච්චර දක්ෂද කියලා. අංජලි අජිත්ව ළඟට කැඳවලා කියනවා ඔයාට තවම කපල්ස් හඳුන්වලාගෙන බැහැ. ඒ නිසා ස්ටෝර් රූම් එකට ගිහින් තියෙන ෆයිල්ස් ඔක්කොම ඩිජිටල් කරනවා. ඒකෙන් ඔයාට අත්දැකීම් ලැබෙවි. අජිත් ස්ටෝර් රූම් එකට යනවා. එතන ෆයිල්ස් බලලා එයාගේ ඇස් ලොකු වෙනවා. ඒ කාමරේම ෆයිල්ස් වලින් පිරීලා. ඊළඟ දවසේ ඉඳන් අජිත් ඒ වැඩේ කරනවා. එයාගේ දවසම ඩේටා රෙකෝඩ් කරන්න යනවා. එයා මහන්සි වෙනවා. එයා සචින්ට කියනවා එයාගේ වැඩේ කොච්චර නරකද කියලා. සචින් කියනවා ඕනෑම ජොබ් එකක් එහෙමයි. බොරු කීවට මිනිස්සු කැමති වැඩ කරනවා නැත්තම් කරන වැඩේට කැමති වෙනවා. ඊළඟ දවසේ අජිත් මොලේ පාවිච්චි කරනවා. එයා ක්ලයන්ට්ලගෙන් එයාලගේ කැමතිම ෆිල්ම් එක අහනවා. ඒ දෙන්න එකම ෆිල්ම් එකක් කියනකොට අජිත් ඒ දෙන්නව මැච් කරනවා. පුදුමයි කියන්නේ මේ මැච් එක සාර්ථක වෙනවා. මේ ට්‍රික් එකෙන් අජිත් එක මාසයක් ඇතුළත මැච් 16ක් කරලා දානවා. හැමෝම පුදුම වෙනවා. අංජලිත් පුදුම වෙනවා. අජිත් තේ බොන්නේ යනකොට 55 හැවිරිදි නරසිංහ කියන කෙනෙක්ව මුණ ගැහෙනවා. අජිත් කලිනුත් එයාගේ ඔෆිස් එකේදී දැකලා තිබුණා. නරසිංහ කියනවා එයාට සිල්වර් කාඩ් එකක් තියෙනවා. එයාටත් මැච් එකක් හොයලා දෙන්න කියලා. එයා කලින් කසාද බැඳලා නැහැ. දැන් එයාගේ අම්මා එයාට කසාද කරන්න කියනවා. නරසිංහ යම් දෙයක් කියන්න යනකොටම ජේවී අජිත්ට කතා කරනවා. ජේවී කියනවා ඔයා මැච් 16ක් කරලා වාර්තාවක් තියලා. මට හිතුණා ඔයා වැඩක් නැති එකෙක් කියලා. අංජලි අර ගෝල්ඩ් ක්ලයන්ට් කෙනෙක්ව බලන්න යනවා. අජිත්වත් එක්ක යන්න. එයාත් ඉගෙන ගනීවි කියලා තමයි කියන්නේ. අංජලි අජිත් එක්ක ඒ ක්ලයන්ට්ගේ ගෙදර යනවා. ඒ කෙනා ලොකු ධනවතෙක්. එයා කියනවා එයාට කොයි වගේ කොල්ලෙක්ද ඕනේ කියලා. එයාගේ තත්වයට ගැලපෙන කෙනෙක්. අජිත් කියනවා කෙල්ලෙත් එක්ක කතා කරන්න දෙන්න. එයාට මොනවද ඕනේ කියලා අහන්න. ඒක අහපු තාත්තට තරහ යනවා. මම කියන දේ තමයි වෙන්න ඕනේ කියලා. ඒත් එයා අංජලි දිහා බලලා අජිත්ව එළියට යවනවා. තාත්තා එයාගේ දුවට කියනවා උඹට කොයි වගේ කොල්ලෙක්ද ඕනි කියලා කියන්න. දුව කියනවා තාත්තේ ඔයාට හරි කියලා හිතෙන කෙනා හොඳයි. තාත්තා සතුටු වෙනවා. අංජලි අජිත්ව එළියට යවනවා. එයාලට විතරක් කතා කරන්න. ඒ ගෑනු ළමයිගේ තාත්තා කියනවා දුවව මාසයක් ඇතුළත කසාද බඳවන්න ඕනි කියලා. අජිත් දකිනවා ඒ ගෑනු ළමයා එතනින් දුකින් යනවා. ඒ කියන්නේ එතන මොකක් හරි සැක සහිත දෙයක් තියෙනවා. ඊට පස්සේ අංජලි අජිත් එක්ක ඔෆිස් එකට එනවා. එයා කියනවා අපිට ලොකු ධනවතෙක්ට ගැලපෙන කොල්ලෙක් හොයන්න ඕනේ. හැමෝම මේ වැඩේට උදව් කරන්න. ටික දවසකින් එයාලට ශාම් කියන කොල්ලෙක්ගේ විස්තර හම්බ වෙනවා. එයා ලොකු ධනවතෙක්ගේ පුතෙක් ඇමරිකාවේ ඉන්නවා. වැඩකට ඉන්දියාවට ඇවිල්ලා. අංජලි ශාම්ගේ විස්තර හොයලා එයාගේ වැඩිමහල් සහෝදරයාව හම්බෙන්න යනවා. කැෆේ එකකදී එයාලා හම්බ වෙනවා. අංජලි එයාට මුණ ගැහෙනකොට අපිට පේනවා එයාගේ යාළුවා සචින් කියලා. එතනින් පස්සේ අපිට ෆ්ලෑෂ්බෑක් සීන් එකක් පෙන්නනවා. කලින් දවසක අජිත් අර ධනවත් කෙනාගේ දුව, ඒ කියන්නේ මහා දුකෙන් හඬමින් කීවේ එයාට ආදරය කරන කෙනෙක් හිටියා කියලා. එයාගේ තාත්තා ඒක දැනගත්ත නිසා මාසයක් ඇතුළත කසාද බඳින්න බල කරනවා කියලා කියනවා. ඒ කොල්ලගේ නම ශ්‍යාම්. මට යා නැතුව ඉන්න බැහැ. තාත්තා ශ්‍යාම්ව දැකලා නැහැ. ආදර කතාවක් නිසා අජිත් මුලේ පාවිච්චි කරනවා. අජිත් දැනම ශ්‍යාම් වගේම පෙනෙන කෙනෙක්ගේ ව්‍යාජ ප්‍රොෆයිල් එකක් හදලා අංජලිට දෙනවා. ඒක නිසා තමයි යාලා මේ මීටින් එකට ආවේ. සචිනුත් මේ ප්ලෑන් එකේ හිටියා. ශ්‍යාම් වහා සචින්ව මුණ ගැහිලා අංජලි අජිත් එක්ක යනවා. අජිත් හිතනවා දැන් අංජලි සේවාදායකයට ශ්‍යාම්ව කියයි. එයාලා දෙන්න බැඳලා යාවි කියලා. සවස් වෙලා අංජලි අජිත්ව යාගේ කැබින් එකට කැඳවනවා. මහට හොඳ කොල්ලෙක් හම්බුණා කියලා සුබ පතනවා. අජිත් සතුටු වෙනවා. ඒත් අංජලි පෙන්නන බයෝඩේටා එකේ හිටියේ ශ්‍යාම් නෙවෙයි. අජිත්ට කන්ෆියුස් වෙනවා. අංජලි කියනවා ශ්‍යාම්වයි යාගේ සහෝදරයාව මුණ ගැහුවට පස්සේ මට ඔයාගේ ගේම් එක තේරුණා. මට සැක හිතුණා. ඒ නිසා මහා කසාද බඳින්නේ මම තෝරපු කොල්ලෙක්ව.
මම එයාගේ තාත්තා එක්කත් කතා කරා. අජිත් කියනවා එහෙම කරන්න එපා. එයා මැරෙයි. එයාට ආදරෙයි. අංජලි කියනවා ආදරෙන් වැඩක් නෑ. මේ හැමදේම පිස්සු වැඩ. මට වැඩ කියලා දෙන්න එපා. අංජලි අජිත්ට විකල්ප දෙකක් දෙනවා. එකක් එයාම ජොබ් එකෙන් අස් වෙන්න නැත්නම් එයා වංචා කළා කියලා හිරේට දාන්න. ඒ වෙලාවේ අජිත් අංජලිට බනින්න පටන් ගන්නවා. ඔයා ඇයි ආදරයට මෙච්චර බය? හරියට මේ වෙලාවට නරසිංහ එතන ඉන්නවා. එයා අංජලිට කියනවා ඔයා වැඩේදි මෙච්චර පරිපූර්ණ නම් මේ දෙන්නට හොඳ ගැලපෙන කෙනෙක්ව හොයලා දෙන්න. අංජලි නරසිංහට කියනවා මම ඔයාට හොඳ ඔප්ෂන්ස් දෙනවා. ඒත් අජිත් කියනවා මම ඔයාව ඔයාට ආදරය කරන කෙනෙක් එක්ක විවාහ කරලා දෙන්නම්. ඔයා එයා එක්ක විවාහ වෙන්න. අංජලි කියනවා හරි බලමු. කවුද නරසිංහට හොඳම ගැලපෙන කෙනෙක්ව හොයාගන්න කියලා. කවුද පැරදෙන්නේ? එයා ජොබ් එක දාලා යනවා. අජිත් එකඟ වෙනවා. අපි අංජලිගේ අතීතය දකිනවා. එයා එයාගේ බොයිෆ්‍රෙන්ඩ් මයිකල් එක්ක කසාද ගැන කතා කරනවා. ඒත් මයිකල් එයාට බොරු කරලා වගේ පේනවා. ඒක නිසා එයා ආදරයට වෛර කරනවා. දැන් කතාව වර්තමානයට එනවා. අජිත් සචින්ව උදව් කරන්න කැඳවනවා නරසිංහට ගැලපෙන කෙනෙක්ව හොයන්න. නරසිංහගේ වයස අහලා සචින් පුදුම වෙනවා. මේ වයසට කෙනෙක් ජීවත් වී ඉන්නවද කියලා. අංජලි නරසිංහගේ ෆයිල් එක බලනවා. මයුර් කියනවා එයාට හොඳ මැච් එකක් හොයලා දෙන්න. එයාගේ කසාදි කරන්න ඕනේ. ඒ වෙලාවේ නරසිංහ අජිත්ට එක්ක කියනවා. එයාට පොඩි කාලේ ක්‍රිකට් ගහනකොට බෝලයක් වැටිලා. ආයෙත් කවදාවත් එයාට දරුවන් හදාගන්න බැහැ කියලා. මේක අහපු අජිත් කන්ෆියුස් වෙනවා. අංජලිත් මේක ෆයිල් එකේ දැකලා. ඒක නිසා එයා තේරුම් ගන්නවා නරසිංහ කසාදේ නොබැඳී ඉන්න හේතුව. ඒත් අජිත් ඊළඟ දවසේ ඉඳන් නරසිංහට ගෑනු ළමයි හොලන්න පටන් ගන්නවා. ඒත් සාර්ථක වෙන්නේ නැහැ. ගොඩක් අය නරසිංහව ප්‍රතික්ෂේප කරනවා. කෙල්ලෝ එයා එක්ක කතා කරන්නේවත් නැහැ. දවස් ගෙවෙනවා. අජිත්ට එකම කෙල්ලෙක්වත් හොයාගන්න බෑ. ඊළඟට අංජලිගේ වාරේ. එයා නරසිංහට මැච් 3ක් පෙන්නනවා. නරසිංහ පළවෙනි මැච් එක බලන්න යනවා. ඒ කෙල්ල නරසිංහගේ දේපල ගැන අහනවා. නරසිංහ හැමදේම කියනවා. කෙල්ල කැමති කසාද බඩින්න. නරසිංහ සතුටු වෙනවා. ඒත් නරසිංහගේ අම්ම කියනවා ඒ කෙල්ල ඔයාගේ සල්ලි වලටයි එන්නේ. ඒක නිසා ඒ කසාද වෙන්නේ නැහැ කියලා. ඊළඟ කෙල්ල බලන්න යනවා. ඒත් එයා එන්නේ නැහැ කියලා කියනවා. මේ වෙද්දි මැච් දෙකක් ප්‍රතික්ෂේප වෙලා. එකක් විතරක් ඉතුරුයි. ඊළඟ දවසේ නරසිංහ තුන්වෙනි මැච් එක බලන්න එනවා. ඒ කෙල්ල නරසිංහට කියනවා ඔයාගේ ස්වභාවය හොඳයි. මම කසාද බදින්න ලෑස්තියි. නරසිංහගේ අම්මත් කැමති වෙනවා. නරසිංහත් සතුටුයි. අංජලිට හිතෙනවා එයා මේ චැලෙන්ජ් එක දිනුවා කියලා. ඒත් රෑ වෙද්දී නරසිංහට එයාගේ අනාගත බිරිඳගෙන් කෝල් එකක් එනවා. ඇය කියනවා මම ඔයාට කැමතියි. ඒත් ඔයාගේ අම්මට ඇවිදින්න බෑ. මට යාව බලා ගන්න බෑ. ඔයා යාව මහලු නිවාසයකට දැම්මොත් අපි කසාද බඳිමු. මේක අහපු නරසිංහ කන්ෆියුස් වෙනවා. ඊළඟ දවසේ අංජලි මේක දැනගන්නවා. එයා නරසිංහට කියනවා මම ඔයාගේ ගෙදර එක්ක කතා කළා. ඔයාගේ අම්මාව වෙන ගෙදරකට යවන්න කෙනෙක්ව බලාගන්න තියාගන්න. මේක අහපු නරසිංහට තරහ යනවා. කවුද අම්මාව අයින් කරන්නේ? මාව හැදුවේ එයා. එයාමයි කසාදි කරන්න කියන්නේ. මම එයාව කොහොමද අයින් කරන්නේ? කියලා එයා අංජලිට බනිනවා. නරසිංහ හැමෝම ඉස්සරහදී කතා කරලා එළියට යනවා. අජිත්ට දුක හිතෙනවා. ඊළඟ දවසේ ඉඳන් අංජලි ඔෆිස් එකට එන්නේ නැහැ. මයුර් කියනවා පළවෙනි වතාවට කවුරු හරි අංජලිට බැනලා ලැජ්ජාවට එන්නේ නැතුව ඇති කියලා. ඊළඟ දවසෙත් අංජලි එන්නේ නැහැ. අජිත් අංජලිව බලන්න එයාගේ ගෙදර යනවා. එයාගේ සීයා එක්ක ඉන්නවා. අජිත් කියනවා ඔයා දෙවෙනි දවසේ ඉඳන් ඔෆිස් එකට ආවේ නැහැ. මට හිතුණ ලෙඩ වෙලා ඇති කියලා බලන්න ආවා. අජිත් දකිනවා අංජලි ලස්සන චිත්‍ර ගොඩක් ඇඳලා. එයාට චිත්‍ර අඳින්න ආසයි. අජිත් කියනවා මම මේ ජොබ් එක අත්හරිනවා. අංජලි කියනවා නරසිංහත් ගියානේ. දැන් ඔයා ජොබ් එක දාලා ගියත් කමක් නැහැ. ඒත් අංජලි අජිත්ට ජොබ් එක අත්හරින්න එපා කියනවා. අජිත් ගෙදර යන්න යනකොට අංජලි එයා දිහා බලන් ඉන්නවා. එතනින් යාළගේ ආලුකම පටන් ගන්නවා. ඊළඟ දවසේ ඉඳන් අජිතුයි අංජලි එකට කාලයක් ගත කරනවා. එයාලා එකට ඇවිදිනවා. අජිත් අංජලිව ගෙදර අම්මට මුණ ගස්සනවා. සචිනුත් පුදුම වෙනවා අජිත්ට අලුත් යාළුවෙක් හම්බුණා කියලා. එක දවසක් අජිතුයි අංජලි එකට කපල් එකක ප්‍රී වෙඩින් ෂූට් එකක් කරනවා. පෝස් එකක් පෙන්වන්න අංජලි අජිත්ට එන්න කියනවා. සචින් මේ දෙන්නඩි ෆොටෝ එකක් ගන්නවා. අජිත් අංජලිව ළඟින් දෙකිද්දී එයාට ආදරය කරන්න පටන් ගන්නවා.
දිනක් අජිතුයි අංජලි ඔෆිස් එකට එනකොට නරසිංහ එතන ඉන්නවා. සතුටින් කියනවා මට මගේ අනාගත බිරිඳ හම්බුණා. එතනදි තවත් දෙයක් හෙළි වෙනවා. නරසිංහ නිතර ඔෆිස් එකේ ඉන්නවා. එතන ඉන්න ඩිවෝස් වුණු එක දරුවෙක් ඉන්න කෙනෙක් නරසිංහට ආදරය කරනවා. ඒ කියන්නේ නරසිංහ කසාද බඳිනවා. මේක අහපු දෙන්න සතුටු වෙනවා. ඒ රෑ අජිත් සචින්ට කියනවා මචං මම ආදරය කරන්නේ අංජලිට. මට හිතනවා යාත් මාට ආදරෙයි කියලා. ඒත් මම යාට ඒක කියන්නේ කොහොමද? සචින් හිතලා කියනවා උබේ උපන්දිනේට අංජලිට ආරාධනා කරන්න. එතකොට යාට බැහැ කියන්න බැහැ. දින දෙකකින් අජිත්ගේ උපන්දිනය. සචින් යාගේ ගෙදර පාටි එකක් තියෙනවා. අංජලි දෙනවා. අංජලි අජිත්ට තෑග්ගක් දෙනවා. ඊට පස්සේ අජිත්ගේ අම්මා එක්ක කතා කරනවා. අජිත් තෑග්ග බලනකොට අංජලි අජිත්ගේ ෆොටෝ එකක් ඇඳලා. ඒක දැක්කම අජිත්ට තහවුරු වෙනවා අංජලි යාට ආදරෙයි කියලා. පාටි එක ඉවර වෙලා අංජලි ගෙදර යන්න හදනකොට අජිත් යාට ආදරේ ප්‍රකාශ කරනවා. අංජලි මම ඔයාට ආදරෙයි. අංජලි කියනවා අජිත් මට ගෙදර යන්න ඕනේ. අජිත් කියනවා මුලින්ම ඌ කියලා කියන්න. නැත්තම් මට නිින්ද යන්නේ නැහැ. අංජලිට උත්තරයක් දෙන්න බැහැ කියනවා. අජිත් කියනවා මම මයිකල් ගැන දැනගන්නවා. මම චිත්‍රයක් දිහා බැලුවා. ඔයාට එයා එක්ක අතීතයක් තිබුණත් මට ඔයාව ඕනේ. නැත්තම් ඔයා කවදාවත් තනි වෙලා ඉන්නේ නැද්ද? තනි වෙලා කියන වචනය අහපු අංජලිට තරහ වෙනවා. මං තනි වෙලා නැහැ. එයාට එයාගේ අතීතය මතක් වෙනවා. මයිකල් එයාට ගැහුවා. පැනලා ගියා. එයා අජිත්ට අහනවා ඔයාට මාන් ගැන දුක හිතුණාද කියලා. මේක නිසා අංජලි තරහින් එළියට යනවා. අපේ කිසිම දෙයක් නැහැ. අජිත්ත් ගෙදර ගිහින් අඬනවා. ඊළඟ දවසේ ඉඳන් අජිත් වැඩට යන්නේ නැහැ. ටික කාලයක් මේ විදිහටම යනවා. එක දවසක් අජිත් ඔෆිස් එකට එනවා. ජේවියර් කියනවා අංජලි ජොබ් එක අත්හැරියා. අජිත්ට කන්ෆියුස් වෙනවා. එයා අංජලිගේ ගෙදර යනවා. ඒත් එයා ඒ ගෙදරත් හිස් කරලා. අජිත් අංජලිගේ පරණ ගෙදර හොයාගෙන යනවා. එතන එයාගේ සීයා හම්බ වෙනවා. සීයා කියනවා පුතා අංජලිව හම්බ වෙන්න බෑ. එයා හරිම මුරණ්ඩුයි. එයාට ඕන වෙනකම් ඔයාට හම්බ වෙන්න බෑ. මගේ කතාව අහලා එළියට යන්න. අජිත් ගෙදර එනවා. අංජලි නැති නිසා එයාට කිසිම වැගක අවධානයක් දෙන්න බෑ. එක දවසක් අජිත්ගේ අම්මා ඇවිල්ලා කියන්නේ පුතා අංජලි ගියාට දුකින් ඉන්නව නේද? මං ඔයාට කතාවක් කියන්නම්. අම්මා කියනවා මම තරුණ කාලේ මාත් කොලෙක්ට ආදරය කළා. ගෙදර අය කැමති වුණේ නෑ. මම එයා එක්ක පැනලා ගියා. අපි කසාද බැඳලා හොඳින් ජීවත් වුණා. ඒත් අවුරුදු 3කට පස්සේ අපේ ආරවුල් පටන් ගත්තා. එක වෙලාවක අපේ සතුටම නැති වුණා. මගේ දේවල් දෙකක් තිබුණා. අර කොල්ලව දාලා ගෙදර එන්න නැත්නම් මැරෙන්න. මම නිස්සබ්දව ඔයාගේ සීයාගේ ගෙදරට ආවා. මට ගොඩක් බැන්නා. එයාලා මට කොල්ලෙක් හොයන්න පටන් ගත්තා. මම හැම කොල්ලෙක්ටම මගේ අතීතය කිව්වා. එතකොට මට තාත්තව හම්බ වුණා. එයා මගේ අතීතය දැනගෙනත් මාව බැඳලා අද වෙනකම් මගේ අතීතය ගැන මොනවත් කියලා නැහැ. අපි කොච්චර රණ්ඩු වුණත්. මේ කතාව අහපු අජිත්ට තාත්තා ගැන තියෙන ගෞරවය වැඩි වෙනවා. එයාත් අතීතය අමතක කරලා ජීවත් වෙන්න පටන් ගන්නවා. එයා ජොබ් එකත් මාරු කරනවා අංජලිව මතක් නොවෙන්න. එක දවසක් ජේවියර් අජිත්ව මුණ ගැහෙන්න කැඳවනවා. එයා කියනවා මහා කියන කිල්ලගේ කසාද අපි කළා. ඒත් එයා ස්වාමි පුරුෂයාගෙන් දික් කසාද වෙලා. එයා ශාම්ට ආදරේ කියන මම දන්නවා. ඒ නිසා ඔයාට පුළුවන් ද මහාව ශාම්ට මුණ ගස්සන්න ඕනි. ආදරේ නිසා අජිත් එකඟ වෙනවා. එයා ප්ලෑන් එකක් දාලා මහාව ශාම්ට මුණ ගස්සනවා. දෙන්න කඳුළු සලමින් එකතු වෙනවා. ඊළඟ සීන් එකේ මහා ශාම්ව බැඳලා. එයාගේ තාත්තා ඇවිත් නැහැ. අජිත් මහාගේ කසාදේ බලනකොට එතන අංජලි ඉන්නවා. එයා දෙකිද්දි අජිත්ට කන්ෆියුස් වෙනවා. එයා සචින්ට කියනවා. සචින් කියනවා අංජලි ළඟට යන්න එපා නැත්තම් මෙයා ආයෙත් උඹට කරදර කරයි කියලා. ජේවියර් අජිත්ටත් එන්න කියනවා අංජලිටත් එන්න කියනවා. දෙන්නව තනි කරලා යනවා. එයා දන්නව දෙන්න ආදරය කරනවා කියලා. අජිත් අංජලි එක්ක කතා කරනවා. අංජලි කියනවා මම ඕස්ට්‍රේලියාවට ගියා. එතන ජොබ් කරගෙන හිටියා. මේ කසාදයට විතරක් ආවේ. මොකද මහාව ශාම්ව බැඳලා දෙන්න බැරි වුණ එක ගැන මම පසුතැවෙනවා. ජේවියර් සර් මේ කසාද ගැන කිව්වම මම ආවා. අජිත් නිහඬව ඉන්නවා. දෙන්න ටිකක් කතා කරනවා. කසාද ඉවර වෙලා අංජලි යන්න හදනවා. එයාට එන්ඩෙනවා. මම ඔයාට බොරු කිව්වා. මම ආවේ කසාදයට විතරක් නෙවෙයි. මම ආවේ ඔයා වෙනුවෙන්. මම ඔයාට ආදරෙයි. ඔයාට තවම මට ආදරෙයිද කියලා තමයි අහන්නේ. මේක අහපු අජිත් අංජලිව බදා ගන්නවා. ජේවියර් සහ සචින් සතුටු වෙනවා. මෙතනින් මේ ෆිල්ම් එක හරි ලස්සනට ඉවර වෙනවා. ඉතින් යාළුවනේ අද බලපු ෆිල්ම් එක ගැන ඔයාලට අදහස පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
ඒ වගේම අපේ වේව් සිනමා ප්ලස් YouTube channel එක subscribe කරන්න අමතක වුණ කෙනෙක් ඉන්නවා නම් දැම්ම පහලින් පේන subscribe button එක click කරලා අපට support එකක් දෙන්න. එහෙනම් අපි තවත් සුපිරිම ෆිල්ම් එකකින් හම්බ වෙමු. ඒ වගේම මේ පේන ස්ක්‍රීන් එකෙන් ඔයාලට අපි කලින් දාලා තියෙන වීඩියෝස් උත් බලන්න පුළුවන්. Until then, take care and have a good day.